ශක්තිමත් කෙස් කලබකට තියෙන රහස ඒක මිල අධික බෝතලයක නැතුව අපේ දෙපා යටම තියෙන දෙයක් කිව්වොත් පුදුම හිතෙයි නේද? ඉතින් අපි බලමු මොකක්ද මේ පුදුම සහගත ක්‍රමය කියලා. අද අපි කතා කරන්න යන්නේ grounding කියන දේ ගැන. සරලවම කිව්වොත් මේ පෘථිවියේම තියෙන ස්වාභාවික ශක්තිය පාවිච්චි කරලා කොහොමද අපේ කෙස් මුල් වලට අලුත් ජීවයක් දෙන්නේ කියන එක ගැනයි. ඇත්තටම දැන් කාලේ කොණ්ඩේ යන එක තුනී වෙන එක වගේ ප්‍රශ්න හරිම සුලභ දෙයක් වෙලා නේද? සමහර වෙලාවට හිතනවා මේ ආතතිය, දුවිල්ල, දුවන, දිවිල්ල මේ හැමදේම තමයි හේතුව කියලා. ඇත්තටම අපේ කී දෙනෙක්ට මේ ප්‍රශ්නේ නැද්ද? හැබැයි පුදුමම දේ මොකක්ද දන්නවද? මේකට විසඳුම තියන්නේ වෙන කොහෙවත් නෙවෙයි. අපේ දෙපා යටමයි. ඔව් මේ පොළොවේම තමයි. හරි. ඉතින් මොකක්ද මේ grounding කියන්නේ? මේක හරිම සරල දෙයක්. හිතන්නකෝ අපි සපත්තු නැතුව තනකොළ උඩ, පස් උඩ, එහෙම නැත්නම් මුහුදු වැරළේ වැල්ලේ ඇවිදිනවා කියලා. අන්න ඒ වගේ අපේ ශරීරය කෙලින්ම පොළොවට සම්බන්ධ කරන එකට තමයි කියන්නේ. එතකොට වෙන්නේ පොළොවේ තියෙන ස්වභාවික ඉලෙක්ට්‍රෝන ශරීරයට උරාගෙන අපේ ඇඟ ඇතුලේ තියෙන සමතුලිතතාවය ආයෙත් හදන එක. හොඳයි. ඉතින් මෙච්චර සාල දෙයකින් කොහොමද අපේ කොණ්ඩේට මේ තරම් ලොකු බලපෑමක් වෙන්නේ? ඒක පිටිපස්සේ තියෙන විද්‍යාව තමයි අපි දැන් බලන්න යන්නේ. පළවෙනිම සහ වැදගත්ම දේ තමයි ලේ ගමනාගමනය. අපි ග්‍රවුන්ඩින් කරනකොට අපේ ලේ නහර ටිකක් ප්‍රසාරණය වෙලා හිස්කවලට ලේ යන එක වැඩි වෙනවා. ඉතින් එතකොට මොකද වෙන්නේ? කෙස් මුල් වලට ඕන කරන ඔක්සිජන්, පෝෂණය මේ හැම දෙයක්ම හරියටම ලැබෙනවා. අන්න එතකොට තමයි කෙස් මුල් ශක්තිමත් වෙන්නේ. දෙවෙනි කාරණය තමයි ආතතිය. අපි හැමෝම දන්නවා ස්ට්‍රෙස් එක කියන්නේ කොණ්ඩේට කොහොමද හොඳ නැහැ හරියට නිහඬ සතුටෙක් වගේ. ග්‍රවුන්ඩින් වලින් වෙන්නේ අපේ ස්නායු පද්ධතිය සංසුන් කරන එක. එතකොට අර ස්ට්‍රෙස් හෝමෝන එක, ඒ කියන්නේ කෝටිසෝල් එකේ මට්ටම පාලනය වෙනවා. ඉතින් කොණ්ඩේ යන එක අඩු වෙන්න මේක ලොකු උදව්වක්. තුන්වෙනි එක නින්දයි හෝමෝනුයි. හරියට නින්දක් නැති එක හෝමෝන වල වෙනස්කම් මේවා කොණ්ඩේට කෙලින්ම බලපානවා. ග්‍රවුන්ඩින් වලින් අපේ ශරීරයේ තියෙන ස්වභාවික ඔරලෝසුව අර සර්කේඩියන් රිද්මිය කියන්නේ ඒක හරි ගස්සලා හොඳ නිින්දක් ලබා දෙනවා. ඇඟට හොඳ විවේකයක් ලැබෙනකොට කෙස් මුල් ආයත වර්ධනය වෙන එකත් හරියටම සිද්ධ වෙනවා. හරි. දැන් අපි මේක පිටිපස්සේ තියෙන විද්‍යාව දන්නවනේ. ඉතින් කොහොමද මේක අපේ දිනපතා ජීවිතයට එකතු කරගන්නේ? බලමු ඒකට තියෙන ප්‍රායෝගික සරල ක්‍රම මොනවද කියලා. මෙන්න තියෙනවා හරිම ලේසි ක්‍රම 4ක්. පළවෙනි එක තමයි දවසට විනාඩි 20ක් විතර සපතු නැතුව තනගොළ උඩ එහෙම නැත්නම් වැල්ලේ ඇවිදින එක. දෙවෙනි එක පුළුවන් නම් එලිමහනේ පොළොවේ වාඩි වෙලා පොඩ්ඩක් භාවනා කරන එක. සමහර විට එළියට යන්න වෙලාවක් නැත්නම් ගෙදර ඇතුලේ පාවිච්චි කරන්න පුළුවන් විශේෂ ග්‍රවුන්ඩින් මැට් සහ ෂීට්ස් තියෙනවා. ඒකත් හොඳ විකල්පයක්. අන්තිම එක පුළුවන් නම් ඉර උදා වෙන වෙලාවට හරි බැහැගෙන යන වෙලාවට හරි මේක කරන එක තමයි හොඳම. මොකද ඒ වෙලාවට පෘථිවියේ ශක්තිය ගොඩක් සමබරයිලු. බලන්නකෝ හරිම සරලයි නේද? අද මුණුණත් පටන් ගන්න පුළුවන්. හරි. දැන් එන්නේ වැදගත්ම ප්‍රශ්නේ. මේක කලාට මොන වගේ ප්‍රතිඵලද බලාපොරොත්තු වෙන්න පුළුවන්? අනික කොච්චර විතර කාලයක් යයිද ප්‍රතිඵල දකින්න? බලන්නකෝ මේ ප්‍රතිලාභ ලයිස්තුව. හිස් කබලේ ලේ ගමනාගමනය හොඳ වෙනවා. කෙස් මුල් ශක්තිමත් වෙනවා. හිස් හොරි සහ වියලි ගතිය අඩු වෙනවා. කොලජන් නිෂ්පාදනය වැඩි කරනවා. ඒ වගේම ගැඹුරු නිින්දක් ලැබෙනවා. හෝමෝන් සමබර වෙලා කෝටිසෝල් මට්ටම අඩු වෙනවා. ඇතරම මේවා කොණ්ඩේට විතරක් නෙවෙයි අපේ සම්පූර්ණ ශරීර සෞඛ්‍යයටම ගොඩක් වටින දේවල්. ඉතින් කොච්චර කල් යනවද? සාමාන්‍යයෙන් මේක දිගටම කරගෙන යන කෙනෙක්ට සති 3-4ක් යද්දිම හොඳ වෙනසක් දකින්න පුළුවන්ලු. කොණ්ඩේ ශක්තිමත් වෙලා හිස් කබලේ සෞඛ්‍ය හොඳ වෙලා තියෙනවා කියලා දැනෙන්න පටන් ගන්නවා. හැබැයි එක දෙයක් මතක තියාගන්න ඕන මේවා ස්වභාවික ක්‍රමනේ. ඉතින් හරියට පැලයක් වගේ ශක්තිමත් දෙයක් ගොඩනගෙන්න නම් මුල ඉඳන්ම පෝෂණය වෙන්න ඕන. ඒකට ටිකක් කල් යනවා. ඉවසීම ඕන. හැබැයි මේකෙන් ලැබෙන සුවතාවය ඒව මෙහෙම එකක් නෙවෙයි. ඒක ඇඟ ඇතුළෙන්ම ගොඩනගෙන කල් පවතින දෙයක්. අවසාන වශයෙන් මේ උපුටා දැක්වීම ගැන පොඩ්ඩක් හිතමු. අපේ මුල්, ඒ කියන්නේ චිත්තවේගීය සහ ශාරීරික මුල්, ඒ දෙකම අපිට ස්තුති කරાવી. ඉතින් කොණ්ඩේ බලාගන්න එක හැමතිස්සෙම බෝතල ඇටලෙන්න එන දෙයක්ම නෙවෙයි. සමහර වෙලාවට ඒකට හොඳම විසඳුම තියෙන්නේ අපිව නිර්මාණය කරපු මේ පොළොව එක්ක නැවත වතාවක් සම්බන්ධ වෙන එකේ වෙන්න පුළුවන්. Thanks so much for watching. If you found this helpful, please subscribe to the channel for more content from humanbodygrounding.com.